Hello friends, welcome back to another video. ඉතින් අද අපි කරන්න යන්නේ රකුස්මෑන්ට රියැක්ට් කරන එක. ඉතින් කොට කාලයකට පස්සේ වීඩියෝ එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක රකුස්මෑන් බලයි කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව එයාගේ වීඩියෝ එකට යමු. අපි මෙයාගේ මයින්ක්‍රාෆ්ට් වලට යමු. එයා මං තර හොඳට කරන එක ෆ්‍රී ෆයර් යමුකෝ. දැන් පළවෙනි වීඩියෝ කරයන්කෝ. දැන් මම දන්නවා මෙයාගේ තත්ත්වේ. ඒත් එක පළවෙනි වීඩියෝ එකේ තත්ත්වය කොහොමද කියලා බලමු. හරි මං ගියාගේ පළවෙනි වීඩියෝ එක හොයාගත්තා. එයාගේ පළවෙනි වීඩියෝ එක තමයි රෝප් හීරෝ ගේම්. රෝප් හීරෝ බලමු ගිහින්. hero game එක මට නම් පුරුනේ දවසක් විතර තමයි ගහලා තියෙන්නේ. ඉතින් මොනවම ගහලා කඩත හැකි. අඩෝ මෙයාගේ වෙනස ඉස මෙයාගේ දැන් තියෙන වෙනස ඔයාලා දන්නේ. මෙයා කතා කරන්නේ මෙහෙම නෙවෙයි. අස්සන කාර්යයත් වෙන කලයන් ඔයකෝ මම පොඩි දෙයක් කියන්නම්. මෙයා සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්ම. මම බෙල් අයිකන් එක ඔන් කරනවා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා කොල්ලට සපෝට් එකක් දෙන්න. තව ටිකයි ඕනි 11 ගහන්න. පොලිස් කාර්යයක් යනවා. ඔන්න උටින් යන බ්ලොක්ට අටෝ ගහේ යනවා. අනිත් පොඩ්ඩ හිටංගෝ. අනිත් පොලිස් කාර්යයක් ගිහින් හැප්පුණා වගේ. හරවලා ගන්නම් පරස් ගන්න තර පොඩ්ඩ උඩින් යන එකක් තියෙනවා. ඉතින් මම ගාන්ට හරවලා ගන්නම් පොඩ්ඩක් ඉතින් මම සල්ලි දෙන්න නැත්නම් යනවා ඉතින් මට. එන්නේ මෙයා මේ විදිහට තමයි යාගේ දැන් ඒ කියන්නේ කලින් තත්ත්වේ බලමු යාගේ දැන් තත්ත්වේ කොහොමද කියලා. ඉතින් අපිට රෙනිදා හෙලෝ ඉතින් කොහොමද හැමෝටම ඉතින් බං කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා ගියාංගෝ. කොහමද ඉතින් හේතුව වැඩක් නැහැ නේ. කොහමද බයි ඉතින් අද ගෙනල්ලා තින්නේ ග්‍රැනි. ඉතින් උඹලා බලන්න ඇති මං ග්‍රැනි කනවා කියලා. පීටර් බයි ඉතින් මේ ගෙනල්ලා තින්නේ ග්‍රැනි වල පරණ version එක. දැක්කනේ එයාගේ කටහඬ වෙනස් අරකට වඩා කොහොමද නියම කොල්ලෙක් මුට රෙනි හොඳට ප්ලේ කරන්න පුළුවන් කියලා මම හිතනවා. මම වැඩි වීඩියෝ බලලා නැහැ මෙයාගේ. හොඳයි කියලා හිතනවා. මෙයා ඉතින් අපේ පළවෙනි සබ්ස්ක්‍රයිබර්ස් අතරත් ඉන්න හින්දා එයා ඒ අතර ඉන්න හින්දා මෙයාගේ කොහොමත් නම යයි අපේ මේ එකට දන්නනේ. අතක ඇත්ති දන්න කට්ටිය දන්නවා නැති කට්ටිය දන්නේ කලින් ඉඳන්ම බලන්න ඕනි එක කොහොමද කියලා. දන්නවා ඉතින් පෙනුමින් එහෙම පොඩ පාට එහෙම වෙනස්. හැබැයි ඉතින් කර්මයට වගේ තියෙන බම් මේකේ බග් එහෙම මුකුත් නැහැ. මං හිතන තරමින් නේ. ඉතින් වේගෙත් පොඩ්ඩක් මදි ග්‍රැනි එන ස්පීඩ් එකත් පොඩ වැඩි. දන්නවනේ ඉතින් මට ඉතින් මොකක්ද එකයි. ආයි ඉතින් ගහනවා ඉතින් සුපිරියටම දැන් එන්න ඕන ග්‍රැනි බලමු පොඩ්ඩක් එනකන්. අන්න දොරේ ඇරියා ෂේප් එකේ දැම්මා පඩස් ගාලා රින්ග ගත්තා. මොකද මං ඕක එනකොට අතකට උට රින්ග ගන්න බෑ. මොකද ස්පීඩ් එක මතිනේ. ඕනේ ෂේප් එක යනවා. අඩෝ ගියේ නැහැ කියහන්කෝ. ආයිසරයක් දාන්නේ. හෙලෝ ආයෙම වෙන්නේ. පාඩු පොළු ටික මේ පැත්තට වැටෙනවා. මම හිතුවා අර පැත්තට වැටි කියලා. දැන් ඉතින් මෝ මෙතනට පැයකටවත් යන්න බෑ. ඉතින් අද ගෙනල්ලා තින්නේ ග්‍රැනි. මම පොඩ්ඩක් අය මුල්ලට දාලා බැලුවා. ඉඳන ගන්න එපා. අනේ ඒක නතර කරේ. පොල්ල දාගන්න කලින් මං ඊළඟ දවසේ රියැක්ට් කරන්න ඕනි. කවුද කියලා බලන්න. පොල්ල දාලා හැවැත්තට යන්න තැයි. මොකද බං මම පල්ලෙහාට යන්නේ බී. පොල්ල දැම්මා මේක ගා පල්ලෙහාට යන්නේ තුඩට යන්නේ ඉතින්. ගමන් නෑ මම මොකුත් කියන්නේ ඈ. හොල් මම ඇත්. අම්බෝ තඩි හචින් එකක් ගියා. වලට උලන්නේ. ෂේප් එක මෙන්න මෙතන දාගමුකෝ. ඔන්න අහුවෙනවා. නැත්නම් බං ඔතන මේක අතුරින් යන්න බෑ. ඔන්න අහුවෙනවා. ඔන්න අහුවෙනවා. නේ
දැක්කනේ පරණ වර්ෂන් එක කිව්වේ මොකද නෙමෙයි බං පරණ වර්ෂන් එක ඇත්තට වැඩක් නැහැ අඩ වරු වෙනවා කිසිම දෙයක් නැහැ බං මේකේ තියෙන ආයි ඉතින් ගුටි කනකොට කනවා හොඳටම අරක වගේ දුවන්නත් බෑනේ හෙලෝ හරි බයි ඉතින් මේ පරණ වර්ෂන් එක වලට ප්ලේ ස්ටෝර් එකේ ගන්න නැහැ මම ඉතින් මේක ඩවුන්ලෝඩ් කරන්න වෙන්නේ උඹලට මොකෙන්ද කියලා මට මතක නැහැ කමන්නේ උඹලට මොකෙන්ද කියලා උට මතක නැහැ හැබැයි ඒක කොහොම හරි අරගෙන හැබැයි ඒක නම් මාර ඉස්සු වැඩක් අඩෝඩ මෙන්න මෙතන අඩුව තියෙනවා ඔකර ඔක අඩුව නේ ඔය කටට එකයි යකෝ උඩට යනවා උඩ නෙමෙයි බං මේකෙන් තමයි ගේම ගහන්න තියෙන්නේ අපි පල්ලෙහා වයර් දෙක කපන්ගෙමකෝ හරි බයි මම මොකද ඉගේ කීටියේ කියපු එකත් මතක නැහැ කියහන්කෝ කවන්නේ මතක් වුණේ ලාට කියනම්කෝ හරි ඉතින් මම මේ උඩට ගිහින් වයර් එක කපන් එනකන් උඹලාට කරන්න වැඩක් තියෙනවා ඔන්න දැන් ස්ලබ් බ්‍රේක් කරන්න කියලාද කොහෙද කියන්න හදන්නේ I think අමුතුවෙන් කියන දෙයක් නැහැ මොකද්ද කියලා දන්නේ ඉතින් ඉතින් ඔයගොල්ලෝ ටක් ගාලා මේ වීඩියෝ කඩවඩ තව පොඩ්ඩෙන් කනවේ කන්න තිබ්බේ බරාද විකාර කියවන්නේ නැහැ කමන්නේ ඉතින් විකාරයක් තමයි ඒකත් කොහමද ඉතින් ටක් ගාලා ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා ගින් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරපන් ඉතින් කෙනා සබ්ස්ක්‍රයිබ් කරන්න කාලෙකින් වීඩියෝ දාන්න බැරුණා නඩුවඩු මු එනවා පස්සෙන් ආවා කියලා මම වීඩියෝට තමයි කරේ ඉතින් මම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා දෙකම තිබින්නේ මම ආය සබ්ස්ක්‍රයිබ් අන්සබ්ස්ක්‍රයිබ් කරයි පාන්ද බා අන්ලයිකුත් දන්නවනේ කවුද කියලා ඒක කයින් කරා අඩු මිටියක් තිය හම්බුන්නේ නැහැ නැත්නම් මේ කුඩු මම ඔයාලට දෙයක් කියන්නම් මේකේ අන්ලයික් කරන්න එපා අන්ලයික් කරත් එකයි නැතත් එකයි වෙන්නේ එකම දේ තමයි වෙන්නේ ඉතින් මොකක්වත් පෙන්වන්නේ නැහැ අන්ලයික් කරා කියලා ලයික් එක වැඩෙන්නේ නැති එක විතරයි වෙන්නේ ගන්න තිබ්බා කමන්නේ ස්ටීප් ඔය අතුරු හම්බුණා ගලවපන් දොර ඊට ඔයාව පස්සේ කියලා ප්‍රශ්නයක් නෑ බා. කවුද කියලා කියන්න මම ගොඩක් මොකෙද වෙලාවට තීසීලා? හිතන් ඉන්නේ මුලින්ම රියැක්ට් දැන් මම කරන්න පල්ලෙහා. කියලා මං හිතන් ඉන්නේ රියැක්ට් කරන්න කියලා ෆේඩ්‍රික්ස් හරි යකා මෑන් හරි දෙන්නගේ එක්කනේ ඊට පස්සේ තමයි යාළුවන්ට කියන්නේ ඔයාලා වගේ කට්ටියට රියැක්ට් කරන්නේ අනිවාර්යයෙන්ම මං ඔයාලට රියැක්ට් කරන පල්ලෙහෙන් නම දාගෙන යන්න ඒ කියන්නේ YouTube channel එකේ නම් මං අනිවාර්යයෙන්ම රියැක්ට් එකක් දෙන්නම් හරි මෙන්න මේක වහගනින් බය වෙන්න එපා මං ඔයාලට බයින්නේ නැහැ ෆේවරිට් බයින්නේ නැහැ කමෙන්ට් බයින්නේ නැහැ කොහොමද බයින්නේ නැහැ ලෙජර්ලා දෙන්නට බයින්නද මොකක්ද ඒකට මේක අර භාග්‍යම ඔව් ඔයාලා මේ ලෙජර්ලා දෙන්නට බයින්නේ කවදාවත් කියන්නේ පොඩක් මේ වෙන්න නැති ඒ කියන්නේ යකා බෑන් හින්දා තමයි මම වැඩිපුර channel එක කරන්න හිතුවේ ඒ වගේම ෆේවරිට්ස් හින්දාත් ඒ වගේම තමයි වැඩිපුරම channel එක කරන්න ආසාවක් හිතුණා යකා මම තමයි වැඩිපුරම ඒකින් දෙයක් පළවෙනියටම දානවා කිසි දෙයක් නැහැ ඒක ප්‍රශ්නයක් තව අලුත් නෙමෙයි බා දැන් ගේම් එකේ කියන්නේ version එක අලුත් නේ දැන් අලුත් version එකේ පොඩ්ඩක් මොනවාද ගේම් එක ගහන ආසිත තුවා මේකෙන් ආසිත එන්නේ එපා වෙන බං ගේම් එක හරි මේක මෙතන දාගමු එපා වෙන්නේ ඇයිද මට තියෙන ප්‍රශ්නේ ඇයිද එපා වෙන්නේ මේ දෙකම එකයි නනේ version දෙකක් වුණාම දෙකම එකයිනේ කියලා මොනවා කරන්නේ වෙන වෙන සිනෝ ගන්නේ කොටට ආයි දන්නවනේ මම ප්ලේ කරන්නේ පළවෙනි රටාව අන්න එකත් කියන්නේ බේ ගේම් එකේ පළවෙනි රටාව මේ කරයන් ෂේප් එක පල්ලෙහාට මම හිතන්නේ කැලේ දෙකක් පල්ලෙහා ඇති දෙකක් නැහැ බං එකයි කැලලක් තියෙන්නේ අනිත් කැලල තියෙන්නේ උඩ තට්ටුවේ මේක නම් කොහොමද මෙතන තියෙන්නේ පළවෙනි රටාව විතරයි හරි ඉතින් මෙන්න මේක පොඩ වට්ටගනින් නැත්තම් අරු වෙනවනේ කොහමද යකෝ ඌ වෙන්නක වැට්ටුවාමනේ බං ඉතින් මට අරු නෙවෙයි එයා නෑ ඇය අර කී දවසින් පයින්න ඕනේ ආයි දවසක් එහෙම අදින්නේ නේ කොහොමද මම දවසක් නෙමෙයි බං දවස් දෙක තුන මේ කරපන් මේ වල මුකුත් නෑනේ ඔන්න පෝරේනෝ හෙලෝ වරෙන් පස්සේ බලන්න ඊසින් නිසා මේ normal නෙමෙයි බා ඔව් normal දැම්මොත් එම මිට වඩා වේග කොහොමද ඒක දන්නවනේ මෙන්න මේක රින්ගපන් අඩවඩු
මේක යන්නේ නැද්ද? ඔන්න shape එක වෙනවා පනිමු. ඔන්න වෙනවා තා පොඩ්ඩෙන් කනවේ. ඕනේ හයි අර මගුලක් අතන ඉර වුණානේ. හරි උනේ නේද? ආවන්නේ මේක රිංග ගමුකෝ. ඌ මෙහෙන් අපි මේ shape එක යන්කෝ. පේනවනේ ඉතින් ස්පීඩ් එක මැද කියලා. ගෝල් ඇතුලෙන් රිංගන්න ගියාම එපා වෙනවා බා. ආඩවරු මේක හිර වෙනවා. මං කිය ගේම් එක නෙමෙයි. මාව හිර වෙනවා. හරි මෙන්න මෙතන තියෙනවා අන්තිම කොටස. කිව්වට බං ගන්න ඒ කොටස. අන්තිම කොටස කිව්වට බං දොරෙන් පයින් කොටස නෙමෙයි. මේක නයියන් පල්ලෙහාට. දැන් ඉතින් ග්‍රැනි එනවා ඉතින්. සද්ද එනවනේ බං. ඔය පේනවනේ. මොනවුනත් කොල්ල යන්නේ නෙමෙයි. කොළි බෙල්ලෙක් යනවටත් වඩා හිමින්ද බන්ද බං. ඒ උනාට පොඩ්ඩක් එපා. අනේ මං. කොල්ල හොදට ගන්න එපා වෙන්නේ. අර කලින් එක නම් ඔය යන විදියට දෙතුන් සැරයක් විතර ගිහිල්ලා. උනාට යකා මන් තරම් හොද යකා මන් තරම් හරි ගන්න එක ගත්තා. කොල්ල කොහොමද ගන්න හොදට. දැන් ඉතින් ග්‍රැනිට උදේ කෑම දෙන්නේ. උදේ කෑම උදේ දවල්ද යකෝ මේ රෑනේ උදේ කෑම දෙන්නේ කොහොමද? දන්නේ. කොහමද ඉතින් කෑමක් දෙන්නේ? මං කියන්නේ ගේම් එකේ ඇත්තම ලෝකෙ නෙවෙයි. අඩු මෙන්න මී කතරක් දාලා. ඔය මී කතුරක් නෙවෙයි ඔය බෙයා ට්‍රැප් එක. නැතින බාන්නේ. ගනින් ඔන්න ඕක. මට පොඩි අදහසක් මතක් වුණා. ඔක දාපන් උතේ. හරිද? අඩෝඩු වැටුන්නේ කියන්කෝ. හරි ෆ්‍රෙන්ඩ්ස් මෙයා මෙහෙන් තා කරන්නේ ඉතින් මම වැඩි ආයි කියවන්න නින්ද මම දැන් තා වෙලාවක් දැක විනාඩි 11ක් දැනටම ගිහිල්ලා මෙච්චර වෙලාවක් දැම්මොත් පැය 3කටත් වඩා මට ඉන්න වෙන හින්දා තමයි මම මේක පොඩ්ඩක් නේව කරන්නේ ඉන්ට්‍රෝ එකත් මම අද දාන්න නැතු ඉන්න තිදුවා ඒද එහෙම වුණොත් චකබුම් චල බලාස් වෙන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ මම කියන්නේ ඒ වුණාට ගොඩක් වෙලා යනවා ඒකයි ඊළඟ දවසේ ඉතින් මම රියැක්ට් කරගෙන ඉන්නේ යකාමෙන්ට හරි තෙල්රිසරි මම හිතන්නේ යකාමෙන්ට් කරයි කියලා හරි එහෙනම් වැඩි අඩික ඉතින් අද වීඩියෝ එක ඉවරයි අද රියැක්ට් එක ඉවරයි ඉතින් මෙයාව ලයික් කරන්න එයාට ලයික් එකක් දෙන්න හැම වීඩියෝ එකකම වගේ ඊට පස්සේ සබ්ස්ක්‍රයිබ් උත් කරන්න බෙල් අයිකන් එකත් ඔන් කරගෙන මෙයාගේ වීඩියෝ හැමතිස්සෙම වගේ බලන්න එහෙනම් ගුඩ් බයි හුටා වෙන මොකක්ද